අද අපි කතා කරන්නේ Crash Landing on You ඩ්‍රාමා එකේ දෙවැනි එපිසෝඩ් එක. පළවෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ සේරිව හමුදා ට්‍රක් රථයට අහු වෙන්නේ අන්තිම කපිතාන් රේ ඇවිල්ලා සේරිව බේර ගන්නවා. දෙවැනි එපිසෝඩ් එකේ ආරම්භයේදී අපිට පෙන්වන්නේ සේරිගේ කුඩා කාලයේ වීඩියෝ පටයක්. ඒ සේරිගේ පළමු උපන්දිනය සමරන අවස්ථාව. කොරියානු සංස්කෘතියට අනුව මේකට කියන්නේ දොල් ජාබි කියලා. එතනදී දරුවා ඉදිරියේ තියෙන බඩු වලින් එකක් තෝරගන්න දෙනවා. සේරි ඉදිරියේ සල්ලි, නූල් පන්දු, පොත්, මල් වගේ ගොඩක් දේවල් තියෙද්දී ඇය හැමදේම මගහැරලා ගිහින් ඉතාමත් ආසාවෙන් අල්ලගන්නේ ඇගේ තාත්තගේ ඇඟිල්ල. මේ පුංචි සීන් එකෙන් අපට ලස්සන දේවල් දෙකක් කියනවා. එකක් සේරි කියන්නේ සාම්ප්‍රදායික රාමුවෙන් පිටත හිතන තමන්ගේ දෛවය තමන්ම තෝරගන්න දක්ෂ කෙල්ලෙක් කියන එක. අනෙක ඇය පවුලේ අනිත් අයට වඩා තාත්තට කොච්චර සමීපද කියන එක. මේ අතීත සිදුවීමෙන් පස්සේ වර්තමාන කතාවට එනවා. පුංචි කාලේ කරපු නිවැරදි තේරීම් ගැන හිතන සේරි මේ වෙලාවෙත් හිතන්නේ තමන්ගේ සුපිරිව නිසා තමන් දකුණු කොරියාවට යන නිවැරදිම පාර තෝරගත්ත කියලා. ඇය හිතින් සතුටු වෙනවා තමන් බේරුණා කියලා. නමුත් ඇය ඉස්සරහට යද්දි තමයි දකින්නේ උතුරු කොරියානු මිලිටරි ගම්මානය සහ හේ තියෙන ප්‍රචාරක පුවරු. තමන් ආවේ නිවැරදි පාරේ නෙවෙයි තවත් අමාරුවක වැටුණා කියලා තේරෙද්දී ඇය හොඳටම බය වෙලා පාරායනේ බිම වාඩි වෙලා අඬන්න පටන් ගන්නවා. මේ වෙලාවේ හමුදා මුර රථයක් එනවා. සේරිව පාරේ දකින කැප්ටන් ඩී ජොන් හියුක් ඇයව එකපාරටම ඇගේ කට වහලා ඇදලා ඔහුගේ නිවසේ ගේට්ටුව ඇතුළට ගන්නවා. හමුදා රථය යන්නේ ඉතාමත් නූලෙන්. ඊට පස්සේ ගේ ඇතුළට ආවට පස්සේ සේරි දකිනවා තමන්ගේ සල්ලි සහ බලය ගැන කියවලා මේ හමුදා නිලධාරියව බය කරන්න බැරි බව. ඒ නිසා ඇය ඉක්මනටම ඇගේ උපාය වෙනස් කරනවා. තමන් ඉතාමත් අහිංසක සියුම් කෙල්ලෙක් වගේ පෙන්වන ඇය ඇගේ ගැහැණු මායම් ඔක්කොම පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඇය හිතන්නේ ඇගේ ලස්සන සහ අඬවැඩියාවට කැප්ටන් රේ අහුවෙලා ඇය කියන දේකට එකඟ වෙයි කියලා. නමුත් කැප්ටන් රේ ජොන් හියුක් ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනම ලෝකෙක. සේරි රංගපාන මේ රංගපෑම් දිහා ඔහු බලන් ඉන්නේ කිසිම හැඟීමක් නැති ගල් ගැවුණු මූණකින්. ඇය කියවන දේවල් වලට වඩා ඔහුගේ ඔළුවේ දුවන්නේ බරපතල මිලිටරි ප්‍රශ්නයක්. මේ නන්නාඳුනන ගැහැණිය ඇත්තටම දකුණු කොරියානු ඔත්තුකාරියක්ද? නීති විරෝධී ලෙස දේශ සීමා පැනපු ඇයව මෙතනදිම මරලා දාන්න ඕනේද? නැත්තම් ජීවත් කරවන්න ඕනේද කියන එක ගැන තමයි ඔහු ඉතාමත් සංසුන්ව කල්පනා කරන්නේ. මේ හැම ප්‍රශ්නයක්ම අස්සේ සේරිට හොඳටම බඩගිනි වෙනවා. ඇය කැප්ටන් ඩීගෙන් කන්න මොනවා හරි ඉල්ලනවා. ඔහු ඇය ගැන අනුකම්පා කරලා කුස්සියට ගිහින් අලපිටි වලින් සාම්ප්‍රදායික විදිහට නූල් ඩ්‍රෙස් හදන්න පටන් ගන්නවා. කැප්ටන් ඩී කුස්සියේ නූල් ඩ්‍රෙස් හදන වෙලාවේ සේරියගේ විඩාව නිවා ගන්නත් එක්ක මුහුණ සෝද ගන්නවා. නූල් ඩ්‍රෙස් පිඟාන මේසයට ගෙනාවට පස්සේ සේරිට මේ නන්නාඳුන උතුරු කොරියානු සෙබලා ගැන ලොකු සැකයක් ඇති වෙනවා. මේකට වස දාලා තමන්ව මරන්න හදනවද කියන බය ඇගේ හිතේ තියෙනවා. හැබැයි ඒක කෙලින්ම කියන්නේ නැතුව ඇය හරිම ක්‍රූට විදියට දකුණු කොරියානු චාරිත්‍රයක් මතක් කරනවා. ඇය නූල් ඩ්‍රෙස් පිඟානෙන් හැන්දට කටක් අරගෙන කැප්ටන් ඩීට කියනවා දකුණු කොරියාවේ චාරිත්‍රයක් තියෙනවා. ගෙදර අයිතිකාරයට තමයි මුලින්ම කන්න දෙන්නේ කියලා. ඒ නිසා ඔයා මුලින්ම කන්න කියලා. නමුත් කැප්ටන් ඩී හරිම බුද්ධිමත්. සේරි මේ හදන්නේ බොරු චාරිත්‍රයක් ඉස්සරහට දමලා තමන්ව පරීක්ෂා කරන්න බවත් ඇය තමන්ව සැක කරන බවත් ඔහුට එකපාරටම තේරෙනවා. තමන්ගේ අවංක උත්සාහය මේ විදිහට සැක කරපු එක ගැන කැප්ටන් ඩීට පොඩි කේන්තියක් නැත්තම් කලකිරීමක් ඇති වෙනවා. ඔහු ඕන නැත්තම් නොකා ඉන්න වගේ මූණකින් කිසිම කතාවක් නැතුව නූල් ඩ්‍රෙස් පිඟාන ආපහු අරන් යනවා. අන්තිමට හොඳටම බඩගින්න හිටපු සේරිට ඒ වෙලාවේ නූල් ඩ්‍රෙස් ටික කන්න ලැබෙන්නේ නැහැ. නූල් ඩ්‍රෙස් සීන් එකෙන් පස්සේ කැප්ටන් ඩීගේ හමුදා කණ්ඩායමේ ඉන්න කටකාරයා පියෝ චීසු ඉතාමත් සංසෝසයෙන් සහ උදම් අනමින් ගෙට කඩම් වදිනවා. එයා කියනවා අනතුරක් නිසා හඳුනා නොගත් කාන්තාවකගේ මල සිරුරක් හම්බ වෙලා තියෙනවා. ඒ අනිවාර්යෙන් දකුණු කොරියානු ගැහැණිය. ඒ කියන්නේ සේරි තමයි කියලා. චීසු තමන්ගේ මේ වීරකම් කියව එද්දී කැප්ටන් ඩීට නැහැ එය මැරුණේ නැහැ මෙන්න මෙහෙ ඉන්නවා කියලා
චීසුට පැහැදිලි කරන්න කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. චීසු සාලයට ඇතුළු වෙද්දිම ඉස්සරහට හම්බ වෙන්නේ පන පිටින් ඉන්න සේරිවයි. මැරුණ කියපු කෙනා තමන්ගේ ඉස්සරහා ඉන්නවා දැක්කම චීසු හොඳටම බය වෙලා හොල්මනක් දැක්කා වගේ කෑ ගහනවා. ටික වෙලාවකින් අනිත් සෙබළු තුන්දෙනා ජූමියොක්, ඉයුන්දොන් සහ ක්වයන් බියොම් එතනට එනවා. සේරිව දැක්කම හැමෝටම තරු පේනවා. මොකද දකුණු කොරියානු ඔත්තුකාරියක් දේශ සීමාව පැනලෙනකන් තමන්ගේ මුර රාජකාරිය පැහැර හැරපු එක ඔවුන් 4 දෙනාටම උසස් නිලධාරීන්ගෙන් මරණ දණ්ඩනය ලැබෙන්න පුළුවන් තරමේ ලොකු වරදක්. මෙතනදී ඔවුන් සේරිව මරන්නද හිර කරන්නද කියලා බය වෙලා බැනගනිද්දී ඇතිවෙන රණ්ඩුව මුළු එපිසෝඩ් එකේම තියෙන හාස්‍යජනකම කොටසක්. හැබැයි සේරි මෙතනදී තමන්ගේ සුපුරුදු බිස්නස් මොලේ පාවිච්චි කරනවා. ඇය බය වෙන්නේ නැතුව මේ 4 දෙනාව ලස්සනට බ්ලැක්මේල් කරන්න පටන් ගන්නවා. ඔයාලා මාව උසස් නිලධාරීන්ට අල්ලලා දුන්නොත් මම කියනවා ඔයාලා මුර රාජකාරි වෙලාවේ කරපු වැඩ ඔක්කොම. චීසු රාජකාරි වෙලාවේ අරක්කු බීපු එක. ජුමියොක් දකුණු කොරියානු ඩ්‍රාමා බල අඬපු එක. ඉයුන්දොන් ලියුම් කියව හිටපු එක. ඔක්කොම කියනවා. ඒ නිසා මාව අල්ලලා දුන්නොත් ඔයාලත් ඉවරයි. සේරිගේ මේ සුපිරි ටෝක් එක නිසා අර 4 දෙනාම එකපාරටම අසරණ වෙලා කටවල් වහගන්නවා. Taman මෙය බේරගන්න නම් සේරිවත් බේරගන්න වෙනවා කියන යථාර්ථයට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සිදුවීම් මාස්සේ කතාව එකපාරටම දකුණු කොරියාවේ ඉන්න සේරිගේ පවුල අය වෙතට හැරෙනවා. සේරි අනතුරකට ලක් වෙලා අතුරුදහන් වෙලා ඉන්න එක ගැන ඇගේ සහෝදරයෝ දෙන්නයි නෑන්ලා දෙන්නයි ඇත්තටම දුක් වෙන්නේ නැහැ. ඔවුන් රහසින් සතුටු වෙනවා. තාත්තා සේරිව හොයන්න උත්සාහ කරද්දි සහෝදරයෝ බලන්නේ ඇය මිය ගිහින් කියලා උපකල්පනය කරලා ඇගේ සමාගම සහ තාත්තගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ බලය ඉක්මනින් අල්ලගන්නයි. නැවතත් කැප්ටන් රීගේ නිවසට එති සේරිගේ බ්ලැක්මේල් එකට අහු වුණු සෙබළු 4 දෙනා සහ කැප්ටන් රී අවසානයේ ඇයට උදව් කරන්න එකඟ වෙනවා. මොකද ඒව රහසින්ම දකුණු කොරියාවට පිටත් කර හැරියොත් විතරයි ඔවුන්ගේ රාජකාරි පැහැර හැරීමේ වරදත් සදහටටම ඇලලෙන්නේ. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඇය ආපු දේශ සීමා පාරෙන් ආපහු යන්න බැරි එකයි. එතනදී කණ්ඩායමේ එක්කෙනෙක් ක්වන් බියොම් සුපිරි අදහසක් දෙනවා. දේශ සීමාවෙන් බැරි නම් මුහුදු මාර්ගෙන්, ඒ කියන්නේ නීති විරෝධී බෝට්ටු සංක්‍රමණ ක්‍රමයක් පාවිච්චි කරලා සේරිව දකුණු කොරියානු මුහුදු සීමාවට බාර දෙන්න පුළුවන් කියලා ඔහු කියනවා. කැප්ටන් ඩී ඒ සැලසුමට එකඟ වෙලා ඒ වෙනුවෙන් රහසිගත බෝට්ටුවක් ලෑස්ති කරන්න වැඩ කටයුතු සූදානම් කරනවා. ඔක්කොම හදාගත්තට පස්සේ කට්ටියම එකතු වෙලා කෑම උයන්න ලෑස්ති වෙනවා. මෙතනදී සේරි තමන්ගේ සල්ලිකාර පුරුද්දට කියනවා ඇයට දවසට දෙපාරක්වත් මස් කන්න ඕන කියලා. උතුරු කොරියාවේ සාමාන්‍ය මිලිටරි ගමක ශීතකරණ නැති නිසා මස් තියෙන්නේ කොහෙද කියලා එයා අහද්දි තමයි අපිට උතුරු කොරියානු ක්‍රම බලා ගන්න ලැබෙන්නේ. ඔවුන් මස් කල් තබා ගන්න ලුණු දාලා මැටි කලයක අසුරලයි. ඒක දැකලා සේරි පුදුම වෙනවා. ඊට පස්සේ කැප්ටන් දී ඇතුළු කණ්ඩායම සාලේ මැද අඟුරු ලිපක් පත්තු කරලා අර ලුණු කලෙන් ගත්තු මස් කැබලි එකතු වෙලා පුලුස්සනවා. හැමෝම වට වෙලා සතුටින් කෑම උයන. ඒ වගේම මස් ටික රස කර කන සීන් එක හරිම ලස්සනයි. සේරි තමන්ගේ ලොකුකම් අමතක කරලා සෙබළු එක්ක එකතු වෙලා කන බොන විදිහෙන් ඔවුන් අතරේ ලස්සන බැඳීමක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා.